රයිට්. පුතත් මේ වීඩියෝ එක කරන්න හිතුවේ දැන් 2025 A level කරන ළමයින්ට. හරිද? 2025 A level කරන ළමයින්ට දැන් මේ වෙනකොට ඒගොල්ලෝ පාඩම් කරලා ඉවරයි. හරි? ඒගොල්ලෝ මේ වෙනකොට පාඩම් කරලා ඉවර හින්දා අපි ෂෝට් වීඩියෝ සීරීස් එකක් ප්ලාස්ටි කරලා තියෙනවා. ඒගොල්ලන් නිකන් ඉන්න ගමන් එක බලන්න පුළුවන්. හරි? මේකෙදි ආය අලුතෙන් මේ ඉගැන්වීමක් නෙමෙයි කරන්නේ. මේකෙදි කරන්නේ ඕගොල්ලෝ ඉගෙනගත් එක අපි ආය පාරක් මතක් කරලා දෙන එකක් තමයි මේ කරන්නේ. මේක වැරදියට ගන්න එපා. මේක 2027 26 කරන ළමයින්ට මේක එච්චර ගැලපෙන්නේ නැහැ මේ වීඩියෝ එක. ඒගොල්ලෝ මේ පාඩම් ඉගෙනගෙන තියෙනවා නම් ඕකේ. ඉගෙනගෙන නැත්නම් අලුතෙන් ඉගෙන ගන්න මේ පාඩම් බලලා ඉගෙන ගන්න බෑ. හරි? මේකදී අපි ක්ලාස් එකේ උගන්වපු එක ගොඩක් ෂෝට් කරලා තමයි කියන්නේ. දැන්ට ඉගෙනගෙන ඉවර පාඩම් කරන ළමයින්ට තමයි මේක ඉගෙනගෙන ඉවර පාඩම් කරලත් ඉවර ළමයින්ට තමයි මේ වීඩියෝ සීරීස් එක හදලා තියෙන්නේ. හරිද? පාඩම් කරලත් ඉවර ළමයින්ට. ඒ කියන්නේ නිකන් බලලා ආයෙ පාරක් එයාගේ මෙමරි එක පොඩ්ඩක් අප් කරගන්න තමයි හදලා දෙන්නේ. රයිට්. ඒක මේ වීඩියෝ එකේදී එතනදී අපි කතා කරන්නේ තාපය පාඩම ගැන. තාපය කියන්නේ අපේ සිලබස් එකේ තියෙනවා තාපය පාඩම් දෙකක්. ඒකෙන් අපි මෙතනදී කතා කරනවා තාප රසායනය ගැන. තාප රසායනයේ පාඩම ගැන තමයි මෙතනදී අපි කතා කරන්න යන්නේ. හරි? මුල ඉඳලාම අපි මේ පාඩම කතා කරනවා. ඊට පස්සේ මේ පාඩමේ ඊළඟ වීඩියෝ එකේ මේ අපි පොඩි විඩියෝස් විදිහට ගන්නේ. ඊළඟ වීඩියෝ එකේදී අපි මේකේ ප්‍රශ්න ටිකක් කතා කරනවා. ඒ MCQ ප්‍රශ්න ටිකක් සහ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න, ඒ වගේම එසේ ප්‍රශ්න තියෙන ඒවා ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. හරි? මේකෙදී ඔයගලන්ට තියරි ටික ආයෙ පාරක් රීෆ්‍රෙෂ් කරලා දෙන එකක් විතරයි මේ කරන්නේ. රයිට්. එතනදී තාප රසායනයේ පාඩමේ අපි මුලින්ම දැනගන්න ඕනි පුතේ මෙන්න මේ විදිය දෙයක් ගැන. මේක ඔයගලන්ට මතක ඇති දැන්. මේ විදිය දෙයක් ගැන අපි මේක කතා කරනවා. මොකද්ද? අපි රසායනික ප්‍රතික්‍රියාවක් කරනකොට ඒ රසායනික ප්‍රතික්‍රියාව මෙන්න මේ වගේ කොටස් තුනකට බෙදෙනවා. මොකද්ද මේ කොටස් තුන? එකක් පද්ධතිය අනිත් එක්කෙනා මායිම ඊට පස්සේ පරිසරය. පද්ධතිය, මායිම සහ පරිසරය. හරි? මොකද්ද පුතේ පද්ධතිය කියලා කියන්නේ? අපි පද්ධතිය කියලා කිව්වේ අපේ ප්‍රතික්‍රියාවට භාජනය වෙන්නේ. එහෙම නැත්නම් අපි විසින් පරීක්ෂණයට ලක් කරන්න අපි විසින් තෝරා ගන්නා ස්ථානය. පරීක්ෂණය සඳහා අපි විසින් තෝරා ගන්නා ස්ථානයට තමයි අපි පද්ධතිය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවක් නම් ප්‍රතික්‍රියාව සිදු වෙන තැන. මේ ප්‍රතික්‍රියාව කරන තැන. හරි? මොකක් හරි පරීක්ෂණය සිදු කරන තැනට තමයි අපි පද්ධතිය කියලා කිව්වේ. මායිම කියලා කියප එක පොඩ්ඩක් කොහොම තියලා අපි පරිසරය කියන්නේ මොකද්ද? පරිසරය කියලා කියන්නේ අපේ පද්ධතියෙන් පිට විශ්වයේ තියෙන වෙනත් ඕනෑම තැනකට අපි කියනවා පරිසරය කියලා. අපි පරීක්ෂණය කරන පද්ධතියෙන් පිට විශ්වයේ තියෙන ඕනෑම තැනකට අපි කියනවා පුතේ පරිසරය කියලා. එතකොට මේ මායිම කියන්නේ පරිසරයත් පද්ධතියත් වෙන් කරන කල්පිතමය. ඒ කියන්නේ අපි හිතලා හදාගන්න එකක්. කල්පිතමය සීමාවට අපි කියනවා මොකක් කියලාද පුතේ? මායිම කියලා. රයිට්. ඒක ඔයගලන්ට දැන් මතකයි. මෙතනදී අපි කතා කරා පද්ධති වර්ග තුනක් ගැන. මොනවාද පද්ධති වර්ග තුන? එක විවෘත පද්ධති, දෙක සංවෘත පද්ධති, තුන අපි කතා කරා ඒකලිත පද්ධති. ඔන්න ඔය පද්ධති වර්ග තුන ගැන තමයි අපි කතා කරේ. මේගොල්ලෝ මතක තියාගන්නත් අපි ලේසි ක්‍රම තුනක් කිව්වා. මොකද්ද? පළවෙනි එක්කෙනා තමයි කට ඇරපු කෝප්පයක්. ඒකට අපි වතුර දාලා තියෙනවා කියලා හිතන්නකො. මෙයාට අපි බාහිරින් තාපය ලබා දෙනකොට මෙයාගෙන් මෙන්න මේ විදිහට පිටවීමක් වෙනවා. මොනවාද අපි කතා කරමු ඒක. ඊළඟට කට වහලා තියෙන කෝප්පයක්. අපි හිතමු මේකෙත් ඇතුලේ මොනවා හරි තියෙනවා කියලා. මෙයාටත් අපි තාපය ලබා දෙනවා. ඊළඟ එක්කෙනා අපි කතා කරා උණු වතුර බෝතලයක් වගේ එකක්. හරි? උණු වතුර බෝතලයක් වගේ එකක්. මෙයාගෙත් අපි ඇතුළට මෙහෙම මොනවා හරි දාලා. හරිද? මෙයා අපි කතා කරේ කාටද? ඒකලිත පද්ධති වලට. සංවෘත පද්ධති කියන්නේ මූඩිය වහපු පියන වහපු කෝප්පයක් වගේ එකක්. ඊට පස්සේ කට ඇරලා තියෙන කෝප්පයක්. මේකෙදි මොකක්ද මේ විවෘත පද්ධතියේදී? ද්‍රව්‍යයක් පිටවීමක් වෙනවා. ඊට අමතරව ශක්තියක් පිටවීමක් වෙනවා. ශක්තිය කියලා අපි ගත්තේ තාප ශක්තියක් පිට වෙනවා, ද්‍රව්‍යයක් පිට වෙනවා. සංවෘත පද්ධතිවලදී මොකක්ද උනේ? සංවෘත පද්ධතිවල ශක්තිය පිටවීමක් වෙනවා. හැබැයි ද්‍රව්‍ය පිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ පදාර්ථය පිටවීමක් වෙන්නේ නැහැ. ඒකලිත පද්ධතියේදී මොකද්ද? ශක්තිය පිට වෙන්නෙත් නැහැ, ද්‍රව්‍ය පිට වෙන්නෙත් නැහැ කියලා අපි ගත්තා. මේක MCQ එකේදී සමහර විට
අහන්න පුළුවන්. අපි මේ විදිහට ප්‍රශ්න ටිකක් කරමු. හරි? විවෘත පද්ධතියක් කියන්නේ මොකද්ද? සංවෘත පද්ධතිය, ඒකලිත පද්ධතියක් කියන්නේ මොකද්ද කියන එක ඔයා ලාවට දැනගෙන ඉන්න ඕනේ. හරිද? රයිට්. ඔය ටික තමයි අපි මුලින්ම කතා කරේ. මේ පාඩමේ මුලින්ම අපි කතා කරේ ඔය ටික. ඊට පස්සේ අපි මේ පාඩමේ කතා කරා මෙන්න මෙහෙම දෙයක්. අපි කතා කරා මෙහෙම දෙයක්. මොකද්ද? රසායනික ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? රසායනික ප්‍රතික්‍රියාවක් කියන්නේ එක පැත්තක තියෙනවා ප්‍රතික්‍රියක. එක පැත්තක තියෙනවා ප්‍රතික්‍රියක තියෙනවා. මෙයා ශක්තිය ලබාගෙන මොකක් හරි වෙලා ශක්තිය ලබාගෙන මෙයා ප්‍රතිඵල බවට පත් වෙනවා. ප්‍රතිඵල බවට පත් වෙනවා. ඕක තමයි අපි රසායනික ප්‍රතික්‍රියාවක් කියලා සරලව කියන්නේ. ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වීම තමයි රසායනික ප්‍රතික්‍රියාවක් කියලා අපි සරලව කියන්නේ. හරි. මේ රසායනික ප්‍රතික්‍රියා වර්ග දෙකක් අපි කතා කරා. මොනවාද මේ රසායනික ප්‍රතික්‍රියා වර්ග දෙක? එකක් තාප දායක ප්‍රතික්‍රියා. අනිත් එක්කෙනා මොකද්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියා. එකක් තාප දායක ප්‍රතික්‍රියා, අනිත් එක්කෙනා තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා අපි කතා කරා. රයිට්. මේ ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙන එකේදී අපි කතා කරමු මෙන්න මේ වගේ එකක්. මෙතන තියෙනවා කියලා හිතන්නකො මෙන්න මේ වගේ එකක්. අපි හිතමු මෙන්න මේ විදිහේ කතාවක් තියෙනවා. මෙන්න මේ විදිහට තියෙනවා A කියලා මොකක් හරි ප්‍රතික්‍රියකයක් තියෙනවා. මෙතන ආයෙ තියෙනවා මෙන්න මේ විදිහට B කියලා ප්‍රතික්‍රියක. හරිද? මෙයා තමයි ප්‍රතිඵල බවට පත් වෙන්නේ. අපි හිතමු මෙයාගෙන් හැදෙන ප්‍රතිඵලය තමයි AB කියලා එකක් හැදෙන්නේ කියලා. AB කියලා එකක් හැදෙන්නේ. මෙතන A දෙකක් තියෙනවා, මෙතන B දෙකක් තියෙනවා. මම ඉස්සරහට තුලිත කරන්න මෙහෙම දෙකක් දානවා. ඒක එච්චර මේක ඔයගොල්ලෝ දැන් දන්නවනේ. ඉතින් මෙච්චර හිතන්න බෑ මේක අහගෙන ඉන්නකො. රයිට්. මෙතනදී මේ අපි දාපු ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට මේ AA තිබ්බ දෙන්නාගේ බන්ධනේ කැඩිලා තියෙනවා. මේ බන්ධනේ කැඩිලා ගිහිලා තියෙනවා. මෙයාගෙත් මේ බන්ධනේ කැඩිලා තියෙනවා. මෙතන අලුතින් බන්ධනයක් හැදිලා තියෙනවා. මෙතන අලුත් බන්ධනයක් හැදිලා තියෙනවා. මෙතන තිබුණු බන්ධනය මෙතන කැඩිලා තියෙනවා. හරි. ප්‍රතික්‍රියකයක් ප්‍රතිඵල බවට පත් වෙනකොට පුතේ වෙන්නේ ඔන්න ඕක තමයි. සරලව. මොකද්ද වෙන්නේ? තියෙන බන්ධන කැඩිලා අලුත් බන්ධන හැදෙන එක තමයි වෙන්නේ. ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙන්නේ පුතේ තියෙන බන්ධන කැඩිලා අලුත් බන්ධන හැදෙන එක. රයිට්. මෙතනදී තියෙන බන්ධන කැඩිලා අලුත් බන්ධන හැදිලා. ඕගලන්ට මතක නම් පාඩම මම මේ වෙලේ කිව්ව මෙන්න මෙහෙම එකක්. ඕනම තැනක බන්ධනයක් කඩන්න නම් අපි එලියෙන් ශක්තිය පද්ධතියට ගන්න ඕනේ. අපි එලියෙන් ශක්තිය පද්ධතියට ගන්න ඕනේ. මෙන්න පද්ධතිය. මෙන්න තියෙනවා පද්ධතිය. එළිය කියන්නේ පරිසරය. පරිසරයෙන් ශක්තිය පද්ධතියට ගන්න ඕනේ පුතේ බන්ධන කඩන්න නම්. පරිසරයෙන් ශක්තිය පද්ධතියට ගන්නවා කියන්නේ අපි යාට කියනවා පුතේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. පරිසරයෙන් පද්ධතියට තාපය ගන්නවා කියන්නේ අපි යාට කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. එහෙනම් බන්ධන කැඩීම අනිවාර්යෙන්ම පුතේ තාප අවශෝෂකයි. හැම ප්‍රතික්‍රියාවකම එහෙමද? ඔව් හැම එකකම මෙහෙමයි. එහෙනම් බන්ධන හැදෙනකොට වෙන්නේ පද්ධතියේ තියෙන තාපය පරිසරයට පිට කරනවා. ඒකට අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියාවක්. හැම බන්ධනයක්ම හැදෙද්දීමද? ඔව් හැම බන්ධනයක්ම සෑදීම තාපදායකයි. තාපදායකයි. හැම බන්ධනයක්ම හැදෙන එක තාපදායකද? ඔව් හැම බන්ධනයක්ම හැදෙන එක තාපදායකයි. හරිද? එහෙනම් බන්ධන කඩන්න පරිසරයේ තියෙන තාපය පද්ධතියට අවශ්‍ය වෙනවා. බන්ධන කැඩීම තාප අවශෝෂකයි. බන්ධන හදනකොට පද්ධතියේ තියෙන තාපය පිට කරනවා. බන්ධන සෑදීම හැම වෙලාවෙම තාපදායකයි. හැම වෙලාවෙමද? ඔව් හැම වෙලාවෙම එහෙමයි. හරි? හැම වෙලාවෙම කොහොමද? ඔව් හැම වෙලේම එහෙමයි. හොඳට මතක තියාගන්න මේ දෙක. රයිට්. හොඳට මතක තියාගන්න මේ දෙක. ඊට පස්සේ එහෙනම් ප්‍රතික්‍රියාවක් තාප අවශෝෂකයිද තාපදායකයිද කියලා තීරණය කරන්නේ කොහොමද?
ප්‍රතික්‍රියාවක් තාප අවශෝෂකයිද තාපදායකයිද කියලා තීරණය කරන්නේ කොහොමද? මෙන්න මෙහිමයි. හරිද? දැන් ප්‍රතික්‍රියක මේ පැත්තේ තියෙනවා. එයා ප්‍රතිඵල බවට පත් වෙනවා මෙහෙම. ඵල බවට පත් වෙනකොට අලුතෙන් බන්ධන හදන එක හැම වෙලේම තාපදායකයි. ප්‍රතික්‍රියකවල තියෙන බන්ධන කඩනකොට හැම වෙලේම තාප අවශෝෂකයි. හැම වෙලේම මොකද හැම බන්ධන හැම එකකම එහෙමයි. රයිට්. එහෙනම් මෙයා තාපදායකද තාප අවශෝෂකද කියලා තීරණය කරන්නේ කොහොමද? මෙහෙමයි පුතේ තීරණය කරන්නේ. ප්‍රතික්‍රියකවල බන්ධන කැඩීමට අවශ්‍ය වන ශක්තිය. බන්ධන කැඩීමට අවශ්‍ය වන ශක්තිය කියන්නේ පරිසරයේ තියෙන ශක්තිය පද්ධතියට ලබා ගන්න එක. ඒ කියන්නේ තාප අවශෝෂක ප්‍රමාණය විශාලයි නම් ඒ ශක්තිය ගොඩාක් වැඩි නම් බන්ධන සෑදීමේදී පිට කරන ශක්තියට වඩා බන්ධන කැඩෙනකොට පරිසරයෙන් ලබා ගන්නා ශක්තිය විශාලයි නම් එහෙම නැත්නම් තව විදියකින් කිව්වොත් තාප අවශෝෂක අගය විශාලයි නම් තාපදායක අගයට වඩා බන්ධන හැදෙනකොට තියෙන අගයට වඩා අපි කියනවා මේ සමස්ත ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඇයි? තාප අවශෝෂක ප්‍රමාණය මෙයාට වඩා වැඩි. ඕකේ අනිත් පැත්ත. ප්‍රතික්‍රියාවක බන්ධන කැඩෙන්න ඕනි ශක්තියට වඩා බන්ධන කඩන්න ඕනි ශක්තියට වඩා බන්ධන හදලා එයා ස්ථායි වෙනකොට හැම බන්ධනයක් හැදුනම එයා ස්ථායි වෙනවා. අපි ඒක කතා කරා. ස්ථායි වෙනකොට මෙයා පිට කරන ශක්තිය ගොඩක් වැඩි නම් මෙයාට වඩා මෙයා ගොඩක් වැඩි නම් අපි යාට කියනවා තාප දායක ප්‍රතික්‍රියා. තාප දායක ප්‍රතික්‍රියා කියලා. හරි? තාප දායක ප්‍රතික්‍රියා කියලා කියන්නේ බන්ධන හැදෙනකොට පිට කරන ශක්තිය බන්ධන කඩනකොට ලබා ගන්න ශක්තියට වඩා වැඩි ඒවට. රයිට්. ඔය ටිකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යමු. හරි? මම දන්නවා දැන් මේ ටික කියනකොට ඔයාට මේක මතක් වෙනවා. හරිද? ඔයාට ඕන නෝට් එකත් අතේ තියාගෙන මේක බලන්න පුළුවන්. ඔයාට පුළුවන් නෝට් එක අතේ තියාගෙන මේ වැඩේ කරන්න. නෝට් එක අතේ තියාගෙන කියන්නේ ආයෙ පාඩම් කිරිල්ලක් නැහැ. නිකන් මොනවා හරි දැන් මම කියද්දි ක්ලික් වෙන්නේ නැහැ. රයිට් වීඩියෝ එක නැවැත්තුවා ටස් ගාලා ගියා නෝට් එකට පොඩ්ඩක් බැලුවා ආයෙ පාරක් වීඩියෝ එක බැලුවා. රයිට්? හරි. එහෙමයි යන්නේ. ඊට පස්සේ අපි මෙතනදී වෙනම කතා කරන්න ඕනේ පුතේ තාපදායක ප්‍රතික්‍රියා ගැනයි. තාපදායක ප්‍රතික්‍රියා කියන්නේ මොනවාද කියලායි තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියන්නේ මොනවාද කියලායි. තාපදායක ප්‍රතික්‍රියා කියන්නේ මොනවාද? තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියන්නේ මොනවාද කියලා මෙතනදී කතා කරන්න ඕනේ. හරි? ඊට පස්සේ මේකෙදි ප්‍රස්ථාර වර්ග දෙකක් තියෙනවා. යාන්ත්‍රණ සටහනයි ඒකක්ෂ ප්‍රස්ථාරයි. ප්‍රස්ථාර දෙක දැන ගන්නත් ඔයා දැනගන්න ඕනේ. තාපදායක ප්‍රතික්‍රියා කියලා කියන්නේ පුතේ ප්‍රතික්‍රියක දැන් ඔයා දන්නවා මේක ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට ඒ කියන්නේ ප්‍රතිඵල බවට පත් වෙනකොට ශක්තිය පිට කරන ඒවට මොන ශක්තියද මෙතනදී අපි කතා කරන්නේ? තාප ශක්තිය ගැන. තව ශක්තිය තියෙනවද? ඔව්. ඒවා අපිට මෙතනදී වැඩක් නැහැ. තාප ශක්තිය විතරක් පිට වෙනවා කියලා හිතනවා. හරිද? ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට තාප ශක්තිය පිට කරනවා නම් ඒ කියන්නේ තව විදියකින් කිව්වොත් ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට මෙතන බන්ධන කඩන්න තියෙන ශක්තියට වඩා බන්ධන හදනකොට පිට කරන ශක්තිය වැඩි නම් බන්ධන කඩනකොට අවශ්‍ය ප්‍රමාණයට වඩා බන්ධන කඩනකොට පිට කරන ශක්තිය වැඩි නම් අපි මෙන්න මේ ප්‍රතික්‍රියාවලට කියනවා මොකක් කියලාද පුතේ? තාප දායක ප්‍රතික්‍රියා. තාප දායක ප්‍රතික්‍රියා. හරිද? හැම වෙලේම තාපදායක ප්‍රතික්‍රියාවක අපි අගය හෙව්වම තාපදායක ප්‍රතික්‍රියාවක කොච්චර තාප ප්‍රමාණයක් පිට වෙනවද? තාප විපර්යාසය කොච්චරද කියලා හෙව්වම අපි දානවා මෙයාට ලකුණ ඍණ ලකුණක්. අපි උත්තරේ හැදුවට පස්සේ තාපදායකයි කියලා පෙන්වන්න තාපදායකයි කියන සිම්බල් එක මොකද්ද? ඍණ ලකුණක් මෙතන දානවා. තාපදායකයි කියලා පෙන්වන්න අපි දානවා ඍණ ලකුණ. හැම වෙලාවෙම පුතේ තාපදායක ප්‍රතික්‍රියාවල ඵලවල ශක්තිය ඒ කියන්නේ මෙතන ප්‍රතිඵලවල ශක්තිය. හරි මම ඉස්සරහදී මේක ඵල කියලා විතරක් ලියන්න. ප්‍රතිඵලවල ශක්තිය හැම වෙලාවෙම පුතේ කුඩායි ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා. ප්‍රතිඵලවල ශක්තිය කුඩායි ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා. හරි? ඒ හින්දා තාප විපර්යාසය ගත්තම එයා එන්නේ පුතේ ඍණාගයක්. ඇයි? තාප විපර්යාසය කියන්නේ ඵල වලින් අපි අඩු කරනවා ප්‍රතික්‍රියක. මතකයි?
ඵල වලින් ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩු කරාම තාප විපර්යාස එනවා. මෙයා පුතේ ඍණාගයක් තමයි එන්නේ. මං හිතනවා කතන්දරේ මතක ඇති. මෙයා එන්නේ ඍණාගයක්. රයිට්? හරි. මෙතන අපි තාපදායක ප්‍රතික්‍රියාවල මම කිව්වා දැන් කවුද වැඩි එක්කෙනා? තාපදායක ප්‍රතික්‍රියාවල වැඩි එක්කෙනා ප්‍රතික්‍රියකවලගේ වැඩි. ප්‍රතිඵලවලගේ තමයි අඩු. තාපදායක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියකවලගේ වැඩි, ප්‍රතිඵලවලගේ අඩුයි. තාපදායක නම් ප්‍රතික්‍රියකවලගේ වැඩි, ප්‍රතිඵලවලගේ අඩුයි. එහෙනම් මෙයාගේ අපි අඳිනවා ඒකක්ෂ ප්‍රස්ථාරය. මතකනේ එක අක්ෂයක් විතරක් තියෙන ප්‍රස්ථාරය. මේ පැත්තට එන්නේ මොකද්ද? ශක්තිය. ශක්තිය කිලෝ ජූල් වලින් අපිට මනින්න පුළුවන්, නැත්නම් ජූල් දැම්මත් කමක් නැහැ. හරිද? මෙයාගේ වැඩි කවුද? ප්‍රතික්‍රියක තමයි වැඩි. එහෙනම් යා උඩින් අඳින්න. මෙන්න ඉන්නවා ප්‍රතික්‍රියක. කවුද මේ? ප්‍රතික්‍රියක. ප්‍රතිඵල ඉන්නේ පල්ලෙහෙන්. ප්‍රතිඵල වල ශක්තිය අඩුයි. ප්‍රතිඵල වල ශක්තිය අඩුයි. ඕනේ ප්‍රතික්‍රියක ඉඳලා ප්‍රතිඵල වලට මෙන්න මේ විදිහට තමයි මෙතන ඉඳලා මෙහෙම එන්නේ. මෙයා අපි කියනවා ඩෙල්ටා H ඍණ අගයක් ගන්නවා කියලා. ඩෙල්ටා H ඍණ අගයක් ගන්නවා කියලා කියනවා. මොකද්ද? ඩෙල්ටා H ගේ අගය ඍණ අගයක් ගන්නවා කියලා අපි කියනවා මෙතන. රයිට්. ඊට පස්සේ මෙයාගෙම අපිට අඳින්න පුළුවන් ඊට පස්සේ යාන්ත්‍රණ සටහන. නැත්තම් යාට අපි කියනවා මාර්ග ආකෘතිය කියලාත් කියනවා. ඒක අක්ෂ දෙකයි. මේ පැත්තට ශක්තිය කිලෝ ජූල්, මේ පැත්තට මාර්ග ආකෘතිය. මාර්ග ආකෘතිය එහෙම නැත්තම් මෙයාට කියනවා යාන්ත්‍රණ සටහන. රයිට්. ඒකෙදි ප්‍රතික්‍රියක තමයි උඩින් ඉන්නේ. හරිද? මේ එකම තාපදායක ගැන අපි කතා කරන්නේ. ප්‍රතිඵල පල්ලෙහෙන් ඉන්නේ. ප්‍රතික්‍රියක උඩින් ඉන්නවා, ප්‍රතිඵල පල්ලෙහෙන් ඉන්නවා. කොහොමද පුතේ මෙයාගේ මාර්ගාකෘතිය මෙයා වෙන්නේ කොහොමද ප්‍රතික්‍රියාව? ප්‍රතික්‍රියාව වෙන්නේ මෙතනින් පටන් ගන්න කෙනා මෙහෙම පොඩ්ඩක් උඩට ගිහිල්ලා මෙන්න මේ විදිහට පල්ලෙහාට එනවා. එහෙනම් මේ ඩෙල්ටා H ඉන්නේ කොතනද? ප්‍රතික්‍රියක ප්‍රතිඵලට බවට පත් උනේ මෙන්න මේ. ඩෙල්ටා H තාප විපර්යාසය මෙතන ඉන්නවා. මෙහෙම තියෙනවා. මේ උඩ තියෙන ශක්තිය මෙන්න මේ හරියට අපි කියනවා සක්‍රීය සංකීර්ණය. මොකද්ද? සක්‍රීය සංකීර්ණය කියලා කියනවා. සක්‍රීය සංකීර්ණය කියලා කියනවා මෙන්න මෙතනට. මෙන්න මෙතනට සක්‍රීය සංකීර්ණය කියලා කියනවා. එතකොට මෙන්න මේ ඊතල දෙකකින් මම පෙන්නලා තියෙන ශක්තියට මෙයාට කියනවා මොකද්ද? සක්‍රීය ශක්තිය. සක්‍රීය ශක්තිය කියලා කියනවා. මේ සක්‍රීය සංකීර්ණයට අපි තව නමක් කිව්වා. අපි තව නමක් සමාජ විභාගයේදී අහන්න කියන්න පුළුවන් කියලා. මොකද්ද? අතරමැදි ස්ථායි ඵලය කියලාත් මෙයාට කිව්වා. අතරමැදි ස්ථායි ඵලය කියලාත් මෙයාට කිව්වා. සක්‍රීය සංකීර්ණයටම මෙන්න මේ ශක්තියට අපි කිව්වා සක්‍රීයන ශක්තිය. හරි? සක්‍රීයන ශක්තිය. මොකද්ද පුතේ සක්‍රීයන ශක්තිය කියලා කියන්නේ? සක්‍රීයන ශක්තිය කියන්නේ පුතේ ප්‍රතික්‍රියකයක්. හරිද? ප්‍රතික්‍රියකයක් ඵල බවට පත්වීමට ඉක්මවා යා යුතු අවම ශක්තියට අපි කියනවා මොකක් කියලාද? සක්‍රීයන ශක්තිය. ප්‍රතික්‍රියකයක් ඵල බවට පත්වීමට ඉක්මවා යා යුතු අවම ශක්තියට අපි කියනවා මොකක් කියලාද පුතේ? සක්‍රීයන ශක්තිය. එහෙනම් ප්‍රතික්‍රියකයක් ප්‍රතිඵල බවට පත් වෙද්දී සක්‍රීයන ශක්තිය කියන තැන සක්‍රීයන ශක්තිය සක්‍රීයන සංකීර්ණය මෙන්න මේ ස්ථානය පහු කරන්න ඕනේද නැද්ද? පහු කරන්න ඕන. හරිද? තාප විපර්යාසය කියලා ගන්න මෙන්න මෙතන. ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වීමේදී පිට කරන ලබන තාපය කොච්චරද කියලා තමයි අපි ගන්නෙ. හැබැයි ප්‍රතික්‍රියකයක් ප්‍රතිඵල බවට පත් වෙද්දී සක්‍රීයන ශක්තිය සක්‍රීය සංකීර්ණය පහු කරන්න ඕනේ නැද්ද? පහු කරන්න ඕනේ. හරි? එයා පහු කරොත් තමයි ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. පැහැදිලිද? මෙයා පහු කරොත් තමයි ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. රයිට්. ඊට පස්සේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව අපි මේ ගියාම මේ කතා කරේ අපි තාපදායක ප්‍රතික්‍රියානේ. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වලට ගියාම මොනවාද පුතේ තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා කිව්වේ?
තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා කිව්වේ එළියෙන් තාපය ලබා ගන්නවා නම් එළියෙන් කිව්වේ පරිසරයෙන් තාපය ලබා ගන්න ප්‍රමාණය වැඩි නම් බන්ධන හදලා ස්ථායී වෙනකොට පිට කරන තාපයට වඩා පරිසරයෙන් ලබා ගන්නා තාපය වැඩි නම් බන්ධන හදලා පිට කරනකොට ස්ථායී වෙන්න අවශ්‍ය තාපයට වඩා හරි බන්ධන හදලා පිට කරනකොට ස්ථායී වෙන්න අවශ්‍ය තාපයට වඩා වැඩි නම් අපි යාට කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා. එයාගේ කොහොමද පුතේ ශක්ති සටහන එන්නේ? මෙන්න ශක්තිය කිලෝ ජූල් මම ශක්තිය කියලා ලියන්නේ නැහැ කිලෝ ජූල් විතරක් දාන්න. එයාගේ කවුද උඩින් එන්නේ? එයාගේ ප්‍රතික්‍රියක තමයි උඩින් එයාගේ ප්‍රතිඵල තමයි උඩින් ඉන්නේ. ප්‍රතික්‍රියක ඉන්නේ පල්ලෙහෙන්. ප්‍රතික්‍රියක ඉන්නේ පල්ලෙහෙන්. එහෙනම් ප්‍රතික්‍රියක ඉඳලා ප්‍රතිඵල වලට මෙතන අපිට ඩෙල්ටා H අපිට එනවා ධනාගයක්. ඇයි? ඩෙල්ටා H කියලා කියන්නේ හැම වෙලේම ඵල ඍණ ප්‍රතික්‍රියක. ප්‍රතිඵල ඍණ ප්‍රතික්‍රියක. මෙයා එනවා ධනාගයක්. මෙයාගේ යාන්ත්‍රණ සටහනෙන් තමයි. මෙයාගේ යාන්ත්‍රණ සටහනෙන් තමයි. එහෙනම් නැත්තම් මාර්ගාකෘතිය. මාර්ගාකෘතිය නැත්තම් යාන්ත්‍රණ සටහනෙන් තමයි. මෙයා ගෙන්නේ කොහොමද පුතේ? මෙතන කවුද ප්‍රතිඵල? මෙතන ප්‍රතික්‍රියක ප්‍රතිඵල වෙන්නේ මෙන්න මෙහෙම පොඩි ප්‍රමාණයක් උඩට ගිහින්. එහෙනම් මේ ප්‍රතික්‍රියක ඉඳලා මේ උඩටම යන්න ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වීමේදී පහු කරන්න ඕනි ශක්තියට මෙයාට කියනවා අපි මොකක් කියලාද පුතේ? සක්‍රියන ශක්තිය. මෙතනට අපි කිව්වා මොකද්ද? සක්‍රිය සංකීර්ණය. එහෙම නැත්නම් මෙතනට අපි කිව්වා අතරමැදි ස්ථායී ඵලය. හරි මේ සක්‍රිය ශක්තිය පුතේ ඩෙල්ටා E වලින් දාන්නත් පුළුවන්. ඩෙල්ටා E වලින් නම් කරන්නත් පුළුවන්. පොඩ්ඩක් මතක තියාගෙන යන්න. හරි ඊට පස්සේ ප්‍රතික්‍රියකයක් ප්‍රතිඵල බවට පත් වෙන්න මෙන්න මේ ඊතලෙ මේ අනිත් පැත්ත ශක්ති සටහන් තියෙන ඊතලෙ ඉන්නේ මෙන්න. ප්‍රතික්‍රියකයක් ප්‍රතිඵල බවට පත් වෙනකොට ඩෙල්ටා H මෙතන එන්නේ ධනාගයක්. හරි ධනාගයක්. ඒ ඵල වලින් ප්‍රතික්‍රියක අඩු කරන ඵලවල විශාලත්වය වැඩි ප්‍රතික්‍රියක වලට. එහෙනම් මෙයා එන්නේ ධනාගයක්. රයිට්. ඔය ටික ඔයාට විභාගයට යනකොට මතක තියෙන්න ඕනි. දැන් ඔයා පොඩ්ඩක් පාඩම් කරලා ඉන්නේ. හරි. ඔයා ඒක පොඩ්ඩක් රීෆ්‍රෙෂ් කරගත්තා. හරි. ඔයා පොඩ්ඩක් දැන් රීෆ්‍රෙෂ් කරගත්තා. රයිට්. එතකොට ඔයාට තව මොනවාද මේ පාඩමේ මතක තියෙන්න ඕනි? ඔය ටික ගොඩ දාගත්තකින් පස්සේ තව ඔයාට මේ පාඩමේ මතක තියෙන්න ඕනි මෙන්න මෙහෙම එකක්. මොකද්ද? ඔයාට සාන්ද්‍රණයක් හොයන්න පුළුවන් වෙන්න ඕනේ. සාන්ද්‍රණය කියලා කියන්නේ මොකද්ද? සාන්ද්‍රණය කියන්නේ පුතේ ද්‍රාවණයක. හරි? ද්‍රාවණයක මොන හරි සංයෝගයක් ගත්තම මේකේ අන්තර්ගතය කොච්චරද කියන එක තමයි සාන්ද්‍රණය කියන්නේ. එයා කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියන එක. හරිද? තනුකයි කියලා කියන්නේ ඒ අවශ්‍ය දැන් HCl නම් HCl ප්‍රමාණය අඩුයි වතුර ප්‍රමාණය වැඩි. එතකොට අපි කියනවා එයා තනුක ද්‍රාවණය. සාන්ද්‍ර ද්‍රාවණයක් නම් ද්‍රාවණයේ HCl ප්‍රමාණය වැඩි ජලයේ ප්‍රමාණය අඩුයි. හරිද? හරි. එතකොට මේ සාන්ද්‍රණය හොයන්නේ කොහොමද? සාන්ද්‍රණය හොයන්න අපි පාවිච්චි කරලා සමීකරණයක් C සමානයි n බෙදීම v. මේ වගේ සමීකරණයක් රචනා ප්‍රශ්නයකට ලියුවොත් ඔයා පද හඳුන්වන්න ඕනි. C කියලා කිව්වේ කවුද? සාන්ද්‍රණය. n කියලා කිව්වේ මවුල ප්‍රමාණය. v කියලා කිව්වේ පුතේ පරිමාව. ඒකක මවුලවල ඒකකේ නම් මවුලම තමයි. පරිමාව ඒකකේ මොනවාද? අපි මෙතනදී දාන්නේ ඝන ඩෙසිමීටර්. එහෙනම් සාන්ද්‍රණයේ ඒකක මොනවාද? මෙතන මවුල, මෙතන ඝන ඩෙසිමීටර්. ඝන ඩෙසිමීටර්. එහෙනම් සාන්ද්‍රණයේ ඒකකය මවුල් ඝන ඩෙසිමීටරයට. සාන්ද්‍රණයේ ඒකකය වෙන්නේ පුතේ මවුල ඝන ඩෙසිමීටරයට. මේක තමයි සාන්ද්‍රණයේ ඒකකය. හරිද? රයිට්. මෙතනදී අපි කතා කරා මෙන්න මේ විදිහේ ප්‍රශ්න හදනකොට මේ ගොඩක් වෙලාවට ඔයාලට ගානේ ඝන ඩෙසිමීටර වලින් පරිමාව දෙන්නේ නැහැ. පරිමාව දෙන්නේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඝන සෙන්ටිමීටර වලින්. ඔයා මේක ඝන ඩෙසිමීටර වලට හරව ගන්න ඕනේ. හරි? මෙතන හරියටම ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර හරව ගන්න නැත්නම් ඔයාගේ අන්තිම උත්තරේ වරදිනවා. හරි? ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරනකොට මොකද්ද කරන්නේ? 10 ඍණ 3ෙන් වැඩි කරන එක තමයි කරන්නේ. අපි මේවා කටපාඩමේද කරේ නෑ. මේක අපි ගත්ත විදියකුත් තිබ්බනේ. ඔන්න අපි ඒකත් ආයෙ පාරක් නිකන් ශනික මතක් කරගෙන යන්න. හරි? හැබැයි මේක
සමහර ළමයි දන්නවා ඇති ඒ කියන්නේ මේක අපේ ක්ලාස් එකේ ළමයි ඇරෙන්න වෙන අනිත් ළමයිනුත් බලනවානේ. හොඳයි බලන්න. සමහර ළමයි මේ ක්‍රමයේ දන්නේ නැති, සමහර ළමයි දන්නේ නැතුව ඇති. හරි දන්නේ නැති අය එච්චර හිතන්න එපා. 10 රින 3ෙන් වැඩි කරන්න. හරි? දන්න අයට අනිත් ප්‍රශ්න වලටත් උදව්වක් වෙන්න මේක මතක් වෙයි. කොහොමද පුතේ අපි මේක කරේ? අපි ඉස්සල්ලාම මේ ඉර ගැහුවා. මේක මේ කෙමිස්ට්‍රි වලට කරපු එකක් නෙමෙයි මේක අපි මිනුම් උපකරණ පාඩමේ කරේ. මේ ඉරේ අපි මොනවද ලිව්වේ? මේ ඉරේ ඉන්නවා මීටර් ඉන්නවා, ග්‍රෑම් ඉන්නවා, වොට් ඉන්නවා, ඇම්පියර් ඉන්නවා, එකී මෙකී නොකී කෙල්වින් ඉන්නවා. හරි එකී මෙකී නොකී හැමෝම මේ ඉරේ ඉන්නවා. ඉරේ ඉන්න ඒකකේ මේගොල්ලෝ. හරිද? ඊට පස්සේ අපි මේ පැත්තට ඉරක් ගැහුවා. උඩ පැත්තට අපි ලිව්වා කිලෝ, මෙගා, ගෙගා, ටෙරා, පෙටා. පහළට අපි ලිව්වා ඩෙසි, සෙන්ටි, මිලි, මයික්‍රෝ, නැනෝ, පිකෝ. හරි? මෙතන ඒකක දැම්මේ කොහොමද? පහළට නම් 10 ඍණ 1යි, 10 ඍණ 2යි, 10 ඍණ 3යි, 10 ඍණ 6යි, 10 ඍණ 9යි, 10 ඍණ 12යි. උඩට 10 3, 10 6, 10 9, 10 12, 10 15. ගොඩක් වෙලාවට කෙමිස්ට්‍රි වලදී නම් පරිවර්තන ටික ඔක්කොම ගියත් යන්නේ මෙන්න මේ අතර වගේ. මේ කිලෝ වලට යන්නෙත් නැහැ. මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඩෙසි, සෙන්ටි මෙතනනේ මීටර වෙනවා නම් එන්නේ. මේ මෙයා. හරි? මෙන්න මේ අතර තමයි ගොඩක් වෙලාවට යන්නේ. කිලෝ වලට යන්නෙත් නැහැ. කිලෝමීටර වලින් එන්නෙත් නැහැ. මෙන්න මේ අතර තමයි යන්නේ. හරි. අපි ඕන පරිවර්තනයකට රෙඩි වෙන්න අපි කිව්වා. මුලින්ම අපිට පරිවර්තනය කරන්න දැන් වාට දෙනවා 250යි ඝන සෙන්ටිමීටර. වාට පරිවර්තනය කරන්න ඕනි ඝන ඩෙසිමීටර වලට. මොකද්ද පුතේ කරන්නේ? දීලා තියෙන එක නා ඒ විදිහටම ලිව්වා. පළවෙනි ස්ටෙප් එක. දීපු එක ඒ විදිහටම ලිව්වා. කීයද? 250. ඊට පස්සේ පරිවර්තනය කරන්න ඕනි ඒකක දෙක දිහා බලන්න. මෙන්න ඝන සෙන්ටිමීටර, මෙතන ඝන ඩෙසිමීටර. සෙන්ටිමීටර තමයි ඩෙසිමීටර කරන්න ඕනේ. මේ අතර ගැප් එක කොච්චරක්ද කියලා බලනවා. ගැප් එක කියන්නේ මේ අතර පරතරය තමයි ගන්න. ධන ඍණ රෙද්දක් ඒ කතාව වැඩක් නැහැ. මේ අතර පරතරය තමයි ගන්න. හරිද? පරතරය කීයද? 10 1යි. මෙයා වැඩි කරනවා ඒ පරතරයෙන් 10 1 හින්දා මම 10ම ලිව්වා. යන්නේ මොන පැත්තටද? යන්නේ කියලා මං කිව්වේ සෙන්ටිමීටර ඉඳලා ඩෙසිමීටර වලට. සෙන්ටිමීටර වල ඉඳලා ඩෙසිමීටර වලට නම් අපි යන්නේ පහළ ඉඳන් උඩට. ඇයි? සෙන්ටිමීටර ඉන්නේ පහළ, ඩෙසිමීටර ඉන්නේ උඩ. පහළ ඉඳන් උඩට යන්නේ. පහළ ඉඳන් උඩට යනවා නම් පුතේ ලකුණ ඍණ. එහෙනම් මම ආයෙ කියන්න ඕනේ නැහනේ. උඩ එකක් පහළට එනවා නම් ලකුණ ධන. රයිට්. පහළ ඉඳන් උඩට යනවා නම් ලකුණ ඍණ. ඔන්න අපි දැම්ම ලකුණ ඍණ. මෙතන ඝනයක් තියෙන හින්දා අර පැත්තෙත් ඝනයක් තියෙනෝනි වැඩි කරනවා 3. ඔච්චරයි. ඊට පස්සේ ඒකකේ දානවා ඝන ඩෙසිමීටර. ඝන සෙන්ටිමීටර එකක් ඩෙසිමීටර කරන්නේ ඔය විදියට. හරි? ඝන සෙන්ටිමීටර එකක් ඩෙසිමීටර කරන්නේ ඔය විදියට 10 ඍණ 3ෙන් කටපාඩමේ වැඩි කරන්න ඕනේ නැහැ. අපි විභාගයට ගිය ගමන් මම අපේ ළමයින්ට කියලා තියෙනවා මොකද්ද? විභාගයට ගිය ගමන් ෂණික මෙන්න මේක කටු වැඩ කොලේ ඇඳ ගන්න පේපර් එක ඉවර වෙනකන් සමහර තැන්වලදී ඒකක පරිවර්තනයේදී මේක දිහා බලාගෙන කරන්න පුළුවන්. හරි? එතකොට ආයෙ වෙනම ටයිම් එකක් යන්නේ වෙනම කල්පනා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක මේකට පුරුදු වුණාගෙන් පස්සේ ආයෙ ඔහොම ලියලිය ඉන්න ඕනෙත් නැහැ. ෂණික මේක බැලුවා දාන්න පුළුවන්. හරි. ඒ කතාව ඉවරයි. රයිට්. ඊට පස්සේ සාන්ද්‍රණය අපි හෙව්වේ කොහොමද? C සමානයි n බෙදීම v. ඔය සූත්‍රය දාලා තමයි සාන්ද්‍රණය හෙව්වේ. අපි උදාහරණ ගණන් බලමු ඊළඟ වීඩියෝ එකේ. ඊට පස්සේ මෙයාව අපි පාවිච්චි කරේ මොනකටද? ද්‍රව වලට විතරයි. ද්‍රව වලට විතරයි. එතකොට ඝනවල සාන්ද්‍රණයක් ගැන අපි කතා කරන්නේ නැහැනේ. ඝන ද්‍රව්‍ය වලට අපි පාවිච්චි කරන්නේ මොකක්ද? ඝන ද්‍රව්‍ය වලට පාවිච්චි කරේ n සමානයි simple m බෙදීම capital M. m සමානයි simple m බෙදීම capital M. මෙතනත් n කිව්වේ කවුද? මවුල. ඒකකය මවුල්. simple m කියන්නේ අපි දන්න කෙනා ස්කන්ධය. ඒකකය මෙතනදී නම් අපි ගන්නවා ග්‍රෑම් කියලා. ස්කන්ධයේ සම්මත ඒකක කිලෝග්‍රෑම්. අපි මෙතනදී ගන්නවා ග්‍රෑම් කියලා. එහෙනම් m කියලා කියන්නේ කවුද පුතේ? මෞලික ස්කන්ධය. මතකයිනේ. m කියන්නේ මෞලික ස්කන්ධය. ඒකකය මොනවාද? මවුල මේ සෝරි වැරදුනා. ඒකක මොනවාද? මෙයාගේ ඒකක වෙන්නේ ග්‍රෑම් මවුලයට
ඒ කියන්නේ මවුලයට ග්‍රෑම් කොච්චරක් තියෙනවද කියන එක තමයි ඒක. කොහොමද හොයන්නේ? මෙයාව උක්ත කරන්න. අපිට ඕනි කැපිටල් M උක්ත කරන්න. කැපිටල් M උක්ත කරාම එනවා සිම්පල් M බෙදීම n. සිම්පල් M ගේ නම් ඒකක ග්‍රෑම්, මෙයාගේ ඒකක මවුල්. ඒතර උත්තරයක් එනවා ග්‍රෑම් මවුලයට. හරි? ග්‍රෑම් මවුලයට කියලා එනවා. ඒක තමයි මෞලික ස්කන්ධය එක. මෞලික ස්කන්ධය අපි ගන්නෙ කොහොමද? මෞලික ස්කන්ධය කියලා කියන්නේ පුතේ යම්කිසි සංයෝගයක එයාගේ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තට. යම්කිසි සංයෝගයක එයාගේ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තම ඒකට අපි කියනවා එයාගේ මෞලික ස්කන්ධය කියලා. හරි මේක ඔයගොල්ලෝ දන්නවා. උදාහරණයක් විදිහට ගානේ මේගොල්ලෝ දෙනවා. හොඳේ. හයිඩ්‍රජන් වල 1යි ඔක්සිජන් වල ඔයාලට දීලා තියෙනවා කියලා හිතන්නකෝ 16යි කියලා. හරි. ඊට පස්සේ ඔයාගෙන් අහනවා ජලයේ මෞලික ස්කන්ධය කොපමණද? ජලයේ මෞලික ස්කන්ධය කියන්නේ හයිඩ්‍රජන් කොච්චරක් ඉන්නවද? ඔක්සිජන් කොච්චරක් ඉන්නවද? හයිඩ්‍රජන් මෙතන 2ක් ඉන්නවා. ඔක්සිජන් 1ක් ඉන්නවා. අපි දානවා වරහනක් මැදට එකතු කිරීම දානවා. මේ විදිහ 5ක් හිටියොත් 5ටම එහෙම තමයි. එහෙනම් හයිඩ්‍රජන් වල අපිට දීලා තියෙනවා හයිඩ්‍රජන් සාපේක්ෂ අණුක ස්කන්ධය 1යි ඔක්සිජන් වල 16යි. මෙතනින් එනවා 2ක් මෙතනින් 16යි 16යි 2යි කීයද 18යි. එහෙම තමයි අපි සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්න. තව එකක් ගත්තොත් C6යි H12යි O6යි. ඔයගොල්ලෝ දන්නවා මේ කවුද කියලා නේ? C6යි H12යි O6යි C6යි H12යි O6යි. කාබන් 6 හින්දා 6 වැඩි කරන්න ඕනේ. කාබන්ගේ තියෙන්නේ 12යි. මෙතන හයිඩ්‍රජන් වල 12 වැඩි කිරීම 1, ඔක්සිජන් වල 6 වැඩි කිරීම 16. හරිද? මැද්දට එකතු කිරීම දාන්න. මේ ටික සුළු කරලා ඔයාලට ගන්න පුළුවන්. ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය 6 වරක් 12 72යි. ධන 12 වරක් 1 12යි. ධන 16 වරක් 6 6 වරක් 36න් 6 3ක් ඉතිරි 6 වරක් 6 3 9 96යි. හරි? එතකොට ඔයාලට ගන්න පුළුවන් මෙයාගේ මෞලික ස්කන්ධය කීයද කියලා. 96යි 12යි කීයද පුතේ? 108යි 108 72යි 180යි. 180යි කියලා එනවා මෞලික ස්කන්ධය. ඒකක මොනවාද? මෙයාගේ ඒකක වෙන්නේ ග්‍රෑම් මවුලයට. මවුලයකට ග්‍රෑම් කොච්චරක්ද කියන එක තමයි මෞලික ස්කන්ධයේදී ඔයා ඒක විදිහට ගන්න. රයිට්. එහෙනම් ඔයා දන්නවා සාන්ද්‍රණිය හොයන්නේ කොහොමද කියලා C සමානයි n බෙදීම v දාලා ඔයාට එතකොට ඝන ද්‍රව්‍යයක solid එකක වගේ ඔයාට හොයන්න આવතින් ඔයාට පුළුවන් මවුල ප්‍රමාණය සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය n සමානයි m බෙදීම m සූත්‍රය දාගන්න. රයිට්. අපි ඕකේ ඇති වෙන්න ගණන් හැදුවා. ඊට පස්සේ ඔයාට තියෙන මේක ගොඩක් වෙලාවට ඔයාගේ මේක අහන්නේ මොකද්ද? ගොඩක් වෙලාවට ඔයාගේ මේ පාඩමේදී අහන්නේ පුතේ තාප විපර්යාසය ගැන. ගොඩක් වෙලාවට ඔයාගේ මේ පාඩමේදී අහන්නේ තාප විපර්යාසය. තාප විපර්යාසය තමයි හොයන්නේ. කියන්නේ මේ ඔක්කොගෙම මේ මුල් කිව්ව ටිකෙන් ප්‍රශ්න 1 2 3 ගහලා අන්තිමට ඔයාගෙන් ලොකු ප්‍රශ්නෙට එන්නේ තාප විපර්යාසය හොයලා ප්‍රතික්‍රියා තාපය. තාප විපර්යාසය හොයලා ඊට පස්සේ ප්‍රතික්‍රියා තාපය හොයන්න තමයි වටෙන්නේ. රයිට්. අපි බලමු පුතේ තාප විපර්යාසය කොහොමද හොයන්නේ? මොකද්ද සූත්‍රේ? Q සමානයි MC ඩෙල්ටා තීටා. Q සමානයි MC ඩෙල්ටා තීටා තමයි තාප විපර්යාසය හොයනවා පාවිච්චි කරන්නේ. M කියලා කියන්නේ පුතේ ස්කන්ධය. C කියලා කියන්නේ පුතේ විශිෂ්ට තාප ධාරිතාව. මෙතන තීටා කියලා කියන්නේ පුතේ ඔයාට ඩෙල්ටා තීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස හැම වෙලේම පුතේ ධනාගයක් වෙන විදිහට තමයි ගන්න. ඒ කියන්නේ සෙල්සියස් 30 තියෙන මොකක් හරි ද්‍රව්‍යයක් සෙල්සියස් 60ට රත් කරා කිව්වොත් මෙතන ඩෙල්ටා තීටා වෙන්නේ 60 ඍණ 30 උෂ්ණත්ව වෙනස 30යි. ඔයාට කිව්වොත් සෙල්සියස් 30 තියෙන එකක් අපි සෙල්සියස් ඍණ 10ට සිසිල් කරා කිව්වොත් මෙතන උෂ්ණත්ව වෙනස වෙන්නේ වැඩි එකෙන් පොඩි එක තමයි අඩු ගන්නෙ 30 ඍණ 10 උෂ්ණත්ව වෙනස පුතේ 40යි සෙල්සියස්. හරිද? උෂ්ණත්ව වෙනස සෙල්සියස් වලින් කිව්වත් වෙනස හොඳේ වෙනස සෙල්සියස් වලින් කිව්වත් කෙල්වින් වලින් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. එකම අගය තමයි එන්නේ. ඇයි සෙල්සියස් බිඳුවක් කියලා කියන්නේ කෙල්වින් නම් 273ක් එකතු වෙන එක විතරයි එතන දෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ඒක. රයිට්.
මෙතන උෂ්ණත්වය අපිට මනින්න පුළුවන් පුතේ සෙල්සියස් වලින් සම්මත ඒකකයෙන් මැන්නොත් කෙල්වින්. විශිෂ්ට තාපධාරිතාව ඔයාට එන්නේ මොකද්ද? කිලෝග්‍රෑමයට සෙල්සියසයට ජූල්. හරි? කිලෝග්‍රෑමයට සෙල්සියසයට ජූල්. ඒක මෙහෙම ලියවනම් තව හොඳයි නේ. ඒකට කියන එකත් පැහැදිලි. කිලෝග්‍රෑමයට සෙල්සියසයට ජූල් තමයි විශිෂ්ට තාපධාරිතාව. ස්කන්ධය වාට මෙතනදී මනින්න පුළුවන් ග්‍රෑම් වලින්. එහෙම නැත්නම් කිලෝග්‍රෑම් වලට ප්‍රශ්න එන්න විදිහට හදාගන්න. ගොඩක් වෙලාවට ග්‍රෑම් වලින් එන්නේ ස්කන්ධය මෙහෙම දාතයි. හැබැයි වාට මතකයි මේ සූත්‍රයට ආදේශ කරනකොට කොයි වෙලාවකවත් වාට ස්කන්ධය දීලා තිබ්බේ නැහැ. ඒගොල්ලෝ දෙන්නේ පරිමාව දෙනවා. පරිමාව v ඝන සෙන්ටිමීටර වලින් දෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ කියනවා ඝනත්වය කියනවා. ඝනත්වය කියන්නේ පුතේ අපි මේ පරීක්ෂණ කරනකොට උපකල්පනය කරන උපකල්පන හතරක්. මේ පරීක්ෂණය කරනකොට ඒ කියන්නේ තාප විපර්යාසය හොයනකොට උපකල්පන හතරක් කරනවා. ඕගොල්ලන්ට මතකයි ඒ ටික කියලා දීලා අනිවාර්යෙන් විභාගෙට එනවා කියලා පාඩම් කරන්න කියලා. ඒ කියන්නේ මේ ප්‍රශ්නයක් ආවොත් රචනා ප්‍රශ්නයකට මේක අනිවාර්යෙන් අහනවා කියලා පාඩම් කරන්න කියලා තමයි මම කිව්වේ. මොනවාද උපකල්පන හතර පුතේ? පළවෙනි උපකල්පනය මේක දන්නේ නැති ළමයි ඉන්නවනම් පොඩ්ඩක් නෝට් කරගන්න. මම නෝට් එක දෙන්නේ නැහැ. ඕගොල්ලෝ නවත්තලා නෝට් කරගන්න. පළවෙනි උපකල්පනය මොකද්ද? පරිමා ආකලනය වෙන බව. මොනවාද? ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේදී සම්බන්ධ වෙන පරිමා එකතු වෙන බව. මෙතනින් 250යි ඝන සෙන්ටිමීටර පරිමාවක් ආවනම් ඝන සෙන්ටිමීටර පරිමාවක් ආව එකතු කිරීම 500යි ඝන සෙන්ටිමීටර පරිමාවක් ආවනම් ආකලනය කියන්නේ අවසාන පරිමාව. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ පරිමාව අපි ගන්නවා 750යි ඝන සෙන්ටිමීටර කියලා. ඇත්තටම එහෙම වෙනවද? නෑ. ඊට වඩා පොඩි ප්‍රමාණයක් අඩු වෙනවා. ඒවට අපි ගන්නෙ 750යි ඝන සෙන්ටිමීටර. මේක තව විදිහකට කිව්වොත් ප්‍රතික්‍රියාව සිදුවීමේදී පරිමාව වෙනසක් සිදු වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙච්ච පරිමාව තමයි අවසාන ද්‍රාවණයේ පරිමාව වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට අපි පරිමා දෙකක් දානවා නම් ඒ පරිමා දෙකේ එකතුව තමයි අවසාන පරිමාව වෙන්නේ. ඕක තමයි පළවෙනි උපකල්පනය. ප්‍රතික්‍රියාවේදී පරිමා ආකලනය වෙන බව. ආකලනය කියන්නේ එකතු වෙනවා කියන එක. අවකලනය නෙමෙයි ආකලනය. ආකලනය කියන්නේ එකතු වෙනවා කියන එක. එහෙනම් පළවෙනි උපකල්පනය තමයි පුතේ පළවෙනි එක තමයි පරිමා ආකලනය වෙන බව. කියන්නේ පරිමා වෙනසක් වෙන්නේ නැහැ. දෙවැනි උපකල්පනය අපි මේකෙදි කරා මේ ප්‍රතික්‍රියා කරනකොට ගොඩාක් ප්‍රතික්‍රියා වලට අපි ගන්නේ තනුක ද්‍රාවණ. තනුක ද්‍රාවණ කියන්නේ ජලය තමයි වැඩියෙන් තියෙන්නේ. HCl තනුක ද්‍රාවණයක් කියන්නේ අපි නමට HCl කොට යක වැඩියෙන් තියෙන ජලය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තනුක ද්‍රාවණයක් කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොඩ්ඩයි ජලය වැඩි. ඒ හින්දා අපි උපකල්පනය කරනවා සියලුම ද්‍රාවණ බලන්න නෝට් එකේ එහෙම්ම ලියලා ඇති අපි සියලුම ද්‍රාවණ ජලීය ද්‍රාවණ බැවින් සියලුම ද්‍රාවණ ජලීය ද්‍රාවණ බැවින් ද්‍රාවණයේ විශිෂ්ට තාප ධාරිතාව ජලයේ විශිෂ්ට තාප ධාරිතාවම බව. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව බව. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව කීයද පුතේ? ඒගොල්ලෝ දෙනවා ගණන් වලට. ඔයා නිකන් මතක තියාගන්න 4200යි ජූල් සෙල්සියසයට මෙතන ඒ කියන්නේ 4200 කිලෝග්‍රෑමයට සෙල්සියසයට ජූල්. හරි? හරි. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව 4200. ඊළඟට අපි මෙතන තුන්වෙනි උපකල්පනය පුතේ සියලුම ද්‍රාවණ ජලීය ද්‍රාවණ බැවින් සියලුම ද්‍රාවණ ජලීය ද්‍රාවණ බැවින් ජලයේ ඝනත්වය ද්‍රාවණයේ ඝනත්වය කියලා ගන්නවා. ජලයේ ඝනත්වය පුතේ 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට මේක තමයි මේ වගේදී උදව් වෙන්නේ. මේ කෙමිස්ට්‍රි වලදී නැත්තම් අපි ජලයේ ඝනත්වය ආයෙ විදිහක් තියෙනවා 1 කිලෝග්‍රෑම් ඝන මීටරයට. ඔය දෙකම හරි. දෙකම ජලයේ ඝනත්වය මේවා විභාගයට දෙනවා. ඒ කියන්නේ ද්‍රාවණයේ ඝනත්වයම තමයි ඒ කියන්නේ ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා අපි උපකල්පනය කරනවා. ඕක තමයි තුන්වෙනි උපකල්පනය. හතරවෙනි උපකල්පනය පුතේ පරිසරයත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ පරිසරයට උෂ්ණත්වය මුදා හරින්නෙත් නැහැ. පරිසරයෙන් උෂ්ණත්වය ලබා ගන්නෙත් නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ. අපි ඒවට එහෙම උපකල්පනය කරනවා. තව විදිහකට කිව්වොත් අපි උපකල්පනය කරනවා මේ ප්‍රතික්‍රියාව වෙන්නේ ඒකලිත පද්ධතියක කියලා අපි උපකල්පනය කරනවා. ඒ කියන්නේ පදාර්ථයවත් ශක්තියවත් පරිසරයට පිට කරන්නෙත් නැහැ. පරිසරයෙන් ලබා ගන්නෙත් නැහැ. මේ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ ඒකලිත පද්ධතියක කියලා අපි උපකල්පනය කරනවා. ඔන්න උපකල්පන 4. ඕක මතක තියාගන්න පුතේ.
ඔක ගොඩාක් වෙලාවට මෙම පරීක්ෂණය සිදු කිරීම මේක ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් වුණොත් මෙම පරීක්ෂණය සිදු කිරීමේදී ඔබ භාවිතා කළ උපකල්පන ලියන්න කියලා කියනවාමයි. ඒක. හරි? එහෙනම් Q සමානයි MC ඩෙල්ටා T හදන්න. තව එකක් කියන්න එපා. හරි. උෂ්ණත්ව වෙනස අපි ගත්තා. C ප්‍රශ්නයක් නෑ. C කීයද? C 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියසයට තමයි එන්නේ. 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියසයට කියලා තමයි විශිෂ්ට තාපධාරිතාව දෙන්නේ. ඔන්න යා ප්‍රශ්නකුත් නැහැ. M තමයි ගැටලුව. M කෙලින්ම දෙන්නේ නැහනේ. හැබැයි ඔයා මෙහෙම සමීකරණයක් දන්නවනේ. ρ සමානයි M බෙදීම V. ඒ කියන්නේ ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. එහෙනම් ඔයාට ස්කන්ධය උක්ත කරොත් ඔයාට එනවා M සමානයි ρ V කියලා. මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මෙතන. කොහොමද? Q සමානයි M වෙනුවට ලියන ඔයා ρ V C ඩෙල්ටා තීටා. දැන් ඔයාට මේ ගාන හදන්න පුළුවන්. ρ ඔයා දන්නවද? ඔව් ρ දන්නවා. කීයද? 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට V ඔයාට දීලා තියෙනවා ගානේ කීයයි? හරි 250යිද 500යිද ඒක ඔයා ගන්න ඕනේ. හරි? ඒ කියන්නේ මේ V කියලා ගන්නේ ආරම්භක V නෙමෙයි ප්‍රතික්‍රියාව වුණාට පස්සේ ප්‍රතික්‍රියක පැත්තේ ප්‍රතිඵල පැත්තේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඒ කියන්නේ ප්‍රතික්‍රියක දෙකේ එකතුව. V ගන්නවා මෙතනට ඝන සෙන්ටිමීටර වලින්. ඊට පස්සේ C ඔයාට එනවා විශිෂ්ට තාපධාරිතාව 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියසයට තීටා සෙල්සියස් වලින් ගන්න. ඔයාට ඊට පස්සේ මේ ගාන සුළු කරලා තාපධාරිතාව ගන්න පුළුවන්. තාපධාරිතාව Q වෙන්නේ පුතේ ඒකකය ජූල් වලින්. අනිත් ඔක්කොම මෙතන කැපිලා යනවා. ඝන සෙන්ටිමීටර වලට ඝන සෙන්ටිමීටර කැපිලා යනවා. කිලෝග්‍රෑමයට මෙතන ග්‍රෑම් තියෙන එක්කෙන අපි 1000න් බෙදුවම කිලෝග්‍රෑම් වෙනවා. එතකොට මේකට මේක කැපෙනවා. කිලෝග්‍රෑමයට කිලෝග්‍රෑම්. ඊට පස්සේ සෙල්සියසයට සෙල්සියස් කැපෙනවා. ඉතුරු වෙන්නේ පුතේ මේකේ ජූල් විතරයි. ඔයාලට නෝට් එක බලනකොට ඒක හොඳට පැහැදිලි වෙයි. හරිද? ඇයි මෙතන අපි 1000න් බෙදුවේ? මෙතන තියෙන ග්‍රෑම්, මෙතන තියෙන කිලෝග්‍රෑම් කපන්න බෑනේ. මේ ග්‍රෑම් කිලෝග්‍රෑම් කරගන්න තමයි 1000න් බෙදෙන්නේ. හරිද? එතකොට ජූල් වලින් වාට එනවා තාප ප්‍රතික්‍රියා තාපය කීයද කියලා. හරිද? මේ පාඩම මේ උගන්වන විදිය දශමයකටවත් සෙට් වෙන්නේ නැහැ. මෙලෝම රෙද්දක් කරලා නැති එකෙක් විභාගයට කලින් මේක බලලා ගිහින් විභාග ලියන්න ඉන්නවා. ඇයි මේක සබ්ජෙක්ට් එක දන්නේ කාටනේ බම් මේක තේරෙන්නේ? සබ්ජෙක්ට් එක දන්නවා ආයෙ පාරක් කොළ ගොඩක් බලා ගන්න ඕනේ නැහැ. උට විනාඩි 10න් 15න් අවශ්‍ය නැති තැන් ස්කිප් කරලා හරි විනාඩි 10න් 15න් ඌට සම්පූර්ණ පාඩම බලා ගන්න පුළුවන් පුතේ. සම්පූර්ණ පාඩම ඌට බලා ගන්න පුළුවන් මේ ටික බැලුවම. හැබැයි හොඳට දන්න එකෙකුට ඈ. ඒ කියන්නේ පාඩම එකපාරක් දෙසර යන්නේ නෙමෙයි හොඳට පාඩම් කරපු එක්කුට. හරි. ඔහොම ඔයා හොයා ගන්නවා තාප විපර්යාසය. ඒ කියන්නේ Q ඔයා හොයා ගන්නවා ජූල් වලින් කීයද කියලා. අපි දාමු Q ඔයා හොයා ගන්නවා ජූල් වලින් කීයද කියලා හොයා ගන්න. ඔයාගෙන් අහන්නේ මොකද්ද පුතේ? ප්‍රතික්‍රියා තාපය සොයන්න. එහෙම නැත්නම් තාප ප්‍රතික්‍රියාව කියන්නේ සොයන්න. බෝත්තාසෙම දෙකම එකයි. තාප ප්‍රතික්‍රියාව හොයන්න කිව්වත් එකයි ප්‍රතික්‍රියා තාපය හොයන්න කිව්වත් එකයි. ප්‍රතික්‍රියා තාපය කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියා තාපය කියන්නේ පුතේ යම්කිසි ප්‍රතික්‍රියාවක් එයාගේ තියෙන සරලම මවුල අනුපාතයෙන් සිදු වෙනකොට යම්කිසි ප්‍රතික්‍රියාවක් ඒ ප්‍රතික්‍රියාවේ තියෙන සරලම මවුල අනුපාතයෙන් සිදු වෙනකොට යම්කිසි ප්‍රතික්‍රියාවක් එයාගේ සරලම මවුල අනුපාතයෙන් සිදු වෙනකොට එයා පිට කරන හෝ ලබා ගන්නා තාපයට අපි කියනවා ප්‍රතික්‍රියා තාපය. එහෙනම් ප්‍රතික්‍රියාවක් සරලව මවුල අනුපාතයෙන් සිදු වෙනකොට එයාගේ සිදුවන තාප විපර්යාසයට පිට කරන හෝ ලබා ගන්න තාපය කියන්නේ තාප විපර්යාසනේ. තාප විපර්යාසයට අපි කියනවා මොකද්ද? ප්‍රතික්‍රියා තාපය. තව විදිහකට ඔක ලේසියෙන් කියත හැකි. මේ ප්‍රතික්‍රියාවක සරලම මවුල අනුපාතයෙන් සිදු වෙනවා කියන්නේ සරලම මවුල අනුපාතයට තනි වචනයක් අපි කිව්වා. මොකද්ද පුතේ තනි වචනේ? ස්ටොයිකියෝමිතිය. ප්‍රතික්‍රියාවක් ස්ටොයිකියෝමිතිය. හරිද? අපිට කියන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් එයාගේ ස්ටොයිකියෝමිතික අනුපාතයෙන් සිදු වෙනකොට එයාගේ තාප විපර්යාසයට අපි කියනවා මොකක් කියලාද? තාප විපර්යාසයට අපි කියනවා ප්‍රතික්‍රියා තාපය. ප්‍රතික්‍රියා තාපය අපි හෙව්වේ කොහොමද? ප්‍රතික්‍රියා තාපය හෙව්වේ කොහොමද?
ප්‍රතික්‍රියාතාපය හොයන්න කලින් මම මෙතන ගණන් හදන්න යන්නේ නැහැ නිකන් කියලා යන්නම්. මේ බලන්නකො HCl aqueous එක ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් aqueous එකත් එක්ක. හැදෙන්නේ මොකද්ද? ලවණය සෝඩියම් ක්ලෝරයිඩ් aqueous ධන H2O liquid. ඕකනේ හැදෙන්නේ. ප්‍රතික්‍රියා මේ ඉස්සරහා ඉන්න අය තමයි ස්ටොයිකියෝමීටර්. මෙයා බැලන්ස් නේ. මෙයාගේ ඒතකොට ඉස්සරහා ඉන්නේ 1ට 1. මේ පැත්තේ ඵල හැදෙන්නේ කොහොමද? 1ට 1. මේකට තමයි කියන්නේ සරලම ස්ටොයිකියෝමිතික අනුපාතය. ස්ටොයිකියෝමිතික අනුපාතේ භාග සංඛ්‍යා තියෙන්න බෑ. සරලම ස්ටොයිකියෝමිතික අනුපාතය කියන්නේ මෙන්න මේකට. හරි? තව එකක් ගමු. HCl ප්‍රතික්‍රියා කරනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. ප්‍රතික්‍රියා කරලා හදනවා කැල්සියම් ක්ලෝරයිඩ් ධන ජලය. හරිද? මේවත් ඒකස් ජලය ලික්විඩ්. හරි? මෙයාගේ එතකොට එකට එකෙන් වෙන්නේ නෑනේ පුතේ. එකට එකෙන් වෙන්නේ නෑනේ. HCl දෙකක් දාන්න ඕනි මේ ප්‍රතික්‍රියාව තුලිත වෙන්න නම්. මේ බලන්න හයිඩ්‍රජන් 2යි හයිඩ්‍රජන් 2යි. ක්ලෝරින් 2යි ක්ලෝරින් 2යි. කැල්සියම් 1යි කැල්සියම් 1යි. හරිද? ඊට පස්සේ මෙතන ජලය මෙතනටත් දෙකක් වෙනවා. ජලය 2යි. දැන් හයිඩ්‍රජන් 4යිනේ. රයිට්. ජලය 2යි අර පැත්තේ මේ ඔක්සිජන් 2යි අරහෙත් ඔක්සිජන් 2යි. හරි? එතකොට මෙයාගේ තුලිත රසායනික සමීකරණය 2ට 1 අනුපාතය. මේ 2ට 1 කියන එක තමයි ස්ටොයිකියෝමිතික අනුපාතය කියලා කියන්නේ. මේ 2ට 1 තමයි ස්ටොයිකියෝමිතික අනුපාතය. එහෙම නැත්නම් මීට සමාන මවුල ප්‍රමාණයකින් මේ ප්‍රතික්‍රියාව සිදු කරනවා HCl මවුල දෙකක් දාලා ඒකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකයි මවුල දාලා මේ ප්‍රතික්‍රියාව සිදු කරාම පිට කරන හෝ ලබා ගන්න. මෙයාගේ නම් පිට කරනනේ. මේ කියන්නේ අම්ල බෂ්ප ප්‍රතික්‍රියාවන්නේ මෙයා. ඒතකොට තාපදායකයි. හරි? පිට කරන තාප ප්‍රමාණය මෙයාට නම් පිට කරන තාප ප්‍රමාණය. එහෙම නැත්නම් තාප විපර්යාසයට අපි කියනවා මොකක් කියලාද? ප්‍රතික්‍රියා තාපය. හරි? ප්‍රතික්‍රියා තාපය කියන්නේ එයාගේ තියෙන ස්ටොයිකියෝමිතික අනුපාතයෙන් ප්‍රතික්‍රියා වුණා නම්. හැබැයි අපි තාප විපර්යාසය යන්නේ ස්ටොයිකියෝමිතික කතාවක් නැහැ. තාප විපර්යාසය කියන්නේ අපිට දෙන පරීක්ෂණය කරන්න දෙන ඝන සෙන්ටිමීටර මෙච්චරක් එක ඝන සෙන්ටිමීටර මෙච්චරක් ප්‍රතික්‍රියා කරාම හැදෙන විපර්යාසයට තමයි අපි තාප විපර්යාසය කියලා කියන්නේ. එයාව අපි ඊට පස්සේ දානවා යුනික් කරනවා. යුනික් කරනවා කියන්නේ එයාව ලෝකෙ කොහේ කරත් නිකන් එක විදියට එනවා. මොකද්ද? එයාගේ සරලම මවුල අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරාගෙන් පස්සේ කොච්චරද තාප විපර්යාසය කියලා ගන්න. රයිට්. තාප විපර්යාසයේ මොනවාද පුතේ ඒකක තියෙන්නේ? තාප විපර්යාසයේ ඒකක බලන්න කලින් අපි තාප විපර්යාසයේ සමීකරණය බලමු. තාප විපර්යාසය කොහොමද හෙව්වේ? මේවා මතක තියාගෙන යන්න. තාප විපර්යාසයේ ඩෙල්ටා H සමානයි Q බෙදීම N වැඩි කිරීම ස්ටොයිකියෝමිතික අනුපාතය. ස්ටොයිකියෝමිතික අනුපාතය. ඒ කියන්නේ තාප විපර්යාසය සමානයි මොකද්ද? තාප විපර්යාසය බෙදීම මවුල ගන්න. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙච්ච මවුල ගන්න. හොඳේ? මවුල ගන්න. වැඩි කිරීම ස්ටොයිකියෝමිතික අනුපාතය. හරි. තාප විපර්යාසයේ Q හොයාගත්තේ කොහොමද පුතේ? මෙයා හොයාගත්තේ Q සමානයි MC ඩෙල්ටා තීටා. මෙතනදී වෙනසක් කරා rho v වාරයක් C ඩෙල්ටා තීටා දාලා තමයි මෙයා හොයාගත්තේ. මවුල ගණන හොයන්න පුළුවන් වාට ද්‍රාවණයක නම් C සමානයි N බෙදීම V. මවුල ගාන හොයන්න නම් මවුල උක්ත කරාම N සමානයි CV දාලා මවුල ගාන හොයා ගන්න පුළුවන්. හරිද? ඒකෙන් මෙයාව බෙදනවා. ස්ටොයිකියෝමිතික අනුපාතය කියන්නේ වාට ප්‍රතික්‍රියාව ලියන්න වෙනවා. අපි ප්‍රතික්‍රියා ඇති වෙන්න ලිව්වනේ. හරිද? දැන් ඔයා දන්නවා ප්‍රතික්‍රියා ලියන්න. එයාව තුලිත කරන්න ඕනි. භාග සංඛ්‍යා තියලා තුලිත කරන්න බෑ. එයාව පූර්ණ සංඛ්‍යා වලින් තුලිත කරන්න ඕනි. තුලිත කරලෙන සරලම මවුල අනුපාතය තමයි ස්ටොයිකියෝමිතික අනුපාතය කියලා කියන්නේ. එතකොට ප්‍රතික්‍රියක අපි හිතමු මෙයා ප්‍රතික්‍රියක දෙකක් තියෙනවා. එකක් HCl අනිත් එක්කෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. එතකොට ප්‍රතික්‍රියා තාපය කියන කෙනා HClට බැලුවත් එකම අගේ එන්න ඕනි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ට බැලුවත් එකම අගේ එන්න ඕනි පුතේ අවසාන උත්තරේ.
ඔයාට ආයේ නෝට් එක මේ හරිය තේරෙන්නේ නැත්නම් එකපාරක් බලන්න නෝට් එකේ වෙනම ලියලා තියෙනවා. ප්‍රතික්‍රියාතාපය ඩෙල්ටා H කියන කෙනා HCl ට බැලුවත් එහෙම නැත්නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ට බැලුවත් කාට බැලුවත් එකම අගය තමයි එන්නේ. පැහැදිලිද? රයිට්. ඔන්න ඔතනින් තමයි ඔයාට මේකේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ කියන්නේ මේක ස්ට්‍රක්චර්ඩ් එසේ එකකට එහෙම නැත්නම් රචනා ප්‍රශ්නයකට ඇහුවොත් ප්‍රශ්නේ ඉවර වෙන්නේ ඔන්න ඔතනින්. ඊට අමතරව මේකේ අපි කතා කරා මේකෙදී ඝන ද්‍රව වායු පිළිබඳව. හරිද? ඒ කියන්නේ ඝන ද්‍රව වායු ඒවට අපි ඇඳා ඊට පස්සේ ප්‍රස්ථාරයක් මෙන්න මෙතන ඍණ 10 වගේ තියෙන එකක් අයිස් ප්‍රමාණයක් ජලය වෙනවා. ඊට පස්සේ ආ මෙහෙම යනවා. ඒ කියන්නේ මෙතන ජලය මේ තියෙනවා. ඊට පස්සේ ආ වාෂ්ප වෙන්න පටන් ගන්නවා. හරි? මෙතන තියෙන්නේ ඝන ද්‍රව බවට පත් වෙනවා. ඊට පස්සේ ද්‍රව රත් වෙනවා. ඊට පස්සේ ආ මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම වාෂ්ප වෙන්න පටන් ගන්නවා. හරිද? මේ විදිය ප්‍රස්ථාර එහෙම අපි ඇඳා මේක අපිට පුළුවන් තාප රසායනයට වඩා තාප භෞතිකයේ පාඩමේදී කතා කරන්න. එතකොට එතනදී වා මේකෙදී නිකම් ආයෙ උඩින් පල්ලෙන් හරි බලන්න ඝනයක් ද්‍රවයක් වෙනවා කියන්නේ මොකද්ද? හරි? ඝනයක් ද්‍රවයක් වෙනවා කියන්නේ මොකද්ද? ඊට පස්සේ ද්‍රවයක් වායුවක් වෙනවා කියන්නේ මොකද්ද? ඔන්න ওই ටික පොඩ්ඩක් ආයෙ බලා ගන්න. හරි? ඝනයක් ද්‍රවයක් වායු වෙනවා, වායුවක් ද්‍රව වෙනවා, ද්‍රවයක් ඝන වෙනවා. කෙලින්ම ඝනයක් වායු වෙන්න පුළුවන්, කෙලින්ම වායුවක් ඝන වෙන්න පුළුවන්. හරිද? මේවට කියන නම් ටික පොඩ්ඩක් බලා ගන්න. ද්‍රවයක් ඝන වෙනවට ඔයා මොකද්ද කිව්වේ? ද්‍රවයක් ඝන වෙනවට ඔයා කිව්වේ මොකද්ද පුතේ? හිමායනය. හිමායනය. ඝනයක් ද්‍රව වෙනවට ඔයා කිව්වා විලයනය. ඝනයක් ද්‍රව වෙනවට විලයනය කියලා කිව්වා. ඊට පස්සේ ද්‍රවයක් වායු වෙනවට ඔයා කිව්වා මොකද්ද? වාෂ්පීකරණය. වායුවක් ද්‍රව වෙනවට ඔයා කිව්වා ඝනීභවනය. මේකට ඔයා කිව්වා ඌර්ධව පාතනය. මේකට ඔයා කිව්වා ඌර්ධව පාතනය. මේකට ඔයා කිව්වා ප්‍රති ඌර්ධව පාතනය. ඔය වචන ටිකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි? මේ වචන ටිකත් පොඩ්ඩක් මතක තියාගන්න. ද්‍රවයක් ඝනයක් වෙනවට අපි කිව්වා හිමායනය කියලා. ඝන ද්‍රව වෙනවට ඔයා කිව්වා විලයනය. හරි? ද්‍රවයක් ඝනයක් වෙනවට හිමායනය. හිම වෙන්නේ. ද්‍රව ඝන වෙනකොට හිම වෙනවා. ද්‍රව අයිස් වෙනකොට හිම වෙනවා. හිමායනය. ඝනයක් ද්‍රව වෙනකොට ඒකට කියනවා විලයනය කියලා. ඊට පස්සේ ද්‍රව වායු වෙනකොට වාෂ්පීකරණයෙන් තමයි වෙන්නේ. වායු ද්‍රව වෙන්නේ ඝනීභවනයෙන්. මේ දෙන නම් ඔයාලට මතකයිනේ. ඌර්ධව පාතනයයි ප්‍රති ඌර්ධව පාතනයයි. හරි? ඔය ටිකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මේ පාඩමට සමහර විට නිකන් පොඩි කෑල්ලක් වගේ අහයි. නැත්තම් මෙයා ගොඩාක්ම ඕන වෙන්නේ අපිට ෆිසික්ස් වල තියෙන තාපේ පාඩමට. රයිට්. ඔය ටික තමයි ඕගොල්ලන්ට මේ පාඩමේ මතක් කරලා දෙන්න තියෙන්නේ. ඔය ටික බලලා ඔහොම ප්‍රශ්න ටිකක් බලන්න. ඒ කියන්නේ අපි වීඩියෝ එකේ කරන ප්‍රශ්න ටිකක් බලන්න. ප්‍රශ්න ටිකක් බැලුවගෙන් පස්සේ ඔයා මේක රීෆ්‍රෙෂ් වෙලා යන්න පුළුවන් එක්සෑම් එකට. ආයෙ බොරුවට පොත් පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රයිට්. අපි තව වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.